Hi guys, welcome to my channel. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුද්ද පහ වුණත්. ඉතින් අද vlog එකේ මගේ ජීවිතයේ සුවිශේෂීම vlog එකක්. මොකද කියනවා නම් අවුරුදු 8කට පස්සේ තමයි අපි පස් දෙනා එකට ඉඳන් අවුරුදු සමරන්නේ. ඒකත් ජපානයේදී. ඉතින් එන්න අපේත් එකතු වෙලා මේ ලස්සන වීඩියෝ එක බලන්න. ඉතින් මේක තමයි අපේ අවුරුදු මේසය. මම ලෝකෙ කොහෙ හිටියත් අපේ සිංහල චාරිත්‍ර වාරිත්‍ර ටික හරියට කරන්න කැමති කෙනෙක්. හැම අවුරුද්දකම මම මේවා තනියම කරද්දි පොඩි පාළුවක් දැනුණා. ඒත් මේ පාර නම් අම්මයි තාත්තයි ළඟ ඉන්න නිසා මම මේ හැම දෙයක්ම මාර ආසාවෙන් කළා. ඉතින් හරිම සතුටුයි. ඉතින් ලංකාවෙන් පිට වෙලා මේ ලෝකෙ කොහේ වෙන රටක හිටියත් කාර්යබහුලකම සහ ස්ට්‍රෙස් එක දන්නේ ඒ රටවල ජීවත් වෙලා ඉන්න අය විතරමයි. හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ වගේ දවසක අපේ කෑම මේසයක් ලෑස්ති කරලා චාරිත්‍ර වාරිත්‍ර කරද්දි තියෙන හැම ස්ට්‍රෙස් එකක්ම මතක වෙනවා කියලා මම හිතනවා. ඇත්තටම මේ වගේ දේවල් වලින් වෙන්නේ ජීවිතයේ දුවන දිවිල්ල අස්සේ අපිට මග හැරුණු ඒ ලස්සන ආදරණීය මතකයන් සහ සතුට ආයෙමත් අපිට ලබා ගන්න පුළුවන් වෙනවයි කියලා තමයි මම නම් හිතන්නේ. ඔන්න ඉතින් අපි පස් දෙනාම එකට ඉඳලා අවුරුදු සමරන්න හම්බ වෙලා තියෙනවා. ඉතින් මේක මං අවුරුදු ගාණක් බලන් හිටපු දෙයක්. ඉතින් අද සැබෑ වෙලා තියෙනවා. ඇත්තටම ඉතින් මට වචන වලින් විස්තර කරන්න බැරි හැඟීමක්.
ඉතින් පුංචි කාලේ අවුරුදු දවසේ අපේ අතට පළවෙනි වතාවට සල්ලි දීලා ගනුදෙනු කරන්න පුරුදු කළේ අපේ තාත්තා. හැබැයි අද මම මගේ ජීවිතේ මම ලැබපු ලොකුම වාසනාවක් උදා වුණා කියලා මම හිතනවා. මොකද මම මගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් පළවෙනි වතාවට මගේ තාත්තා එක්ක මෙහෙම අවුරුදු ගනුදෙනු කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඉතින් ලෝකෙ කොහේ හිටියත් තමන්ගේ දෙමව්පියන්ට ඒ ගෞරවය ඒ සතුට දෙන්න ලැබෙන එක දරුවෙක් විදියට මම ලැබපු මාරම ලොකු ජයග්‍රහණයක් සහ ආඩම්බරයක් කියලා මම ඉතින් හිතනවා. අද මම මේ වින්ද සතුට මම දන්නවා ලංකාවෙන් පිට ඉන්න කී දෙනෙක් නම් අද තනියම අඬන්න ඇතිද කියලා. ඔයාලා හැමෝටම දවසක මේ වගේම තමන්ගේ ආදරණීයන් එක්ක එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.